අයිබෝන් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ඔෆිෂියල් බස් ඩයරි අපේ YouTube channel එකත් එක්ක හැමදාම අපි ඔයාලට මොකක් හරි වෙනස් අලුත් දෙයක් ගේනවා. ඉතින් ඒකෙන් අපි අද කතා කරන්න යන්නේ සඳ රජිනී. වයිට් කාලේ අභිමානය කියලා අපි මේකට බය නැතුව කියන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි පළවෙනි ලේසර් ලයිට්, ඒ කියන්නේ අවුට්ඩෝර් ලේසර් ලයිට් ලෝගෝ එක තියෙන්නේ මේ බස් එකේ. ඒ වගේම මේක එයා බ්‍රෂ්. අපි වැඩි විස්තර කතා කරන්න යන්නේ අපි වීඩියෝ එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි අද ඇවිල්ලා ඉන්නේ සඳ රජිනී බස් එක ගැන කතා කරන්න. මේ තමයි සඳ රජිනී බස් එකේ හිමිකරු විජිත අයියා. ඉතින් අයියේ කොහොමද ඔයාලට මේ දවස්වල මොකද වෙන්නේ? හොඳයි මල්ලා. හොඳින් ඉන්නවා. එතකොට අයියේ අපි බස් එක ගැන කෙලින්ම කතා කරන්න පටන් ගමු. කට්ටිය දැනගන්න ආස ඇති මේ බස් එක අයියේ ඔයා ගත්තේ. කියන්නේ ඔයාගේ අතට ආවේ කොයි කාලේ වගේද? වගේ කියන දේවල්. මම 2018 ජූලි මාසේ ගත්තේ. එතකොට මම ගන්නකොට කිලෝමීටර් 11000ක දුවලා තිබුණේ. අර අඩු පොඩියක් අවශ්‍ය නිසා තමයි මේ ඔයලා ඔය තත්ත්වයක් ගත්තේ. දැන් කම්බෙන් ඉන්න බල්ලමුඩිනේ. ඔව්. ඒකින්ද අපි අර ඒතර මොකක්ද ඔය බස් එකේ වෙනස මොකද? ඒ කියන්නේ සාමාන්‍ය කවුරු හිතුවොත් ඇයි මේකම ගත්තේ කියලා වගේ. රැල්ලේ ටිකක් මාකට් එකේ රැඳිලා තියෙනවා ඒ බොඩි. ඒ කියන්නේ රැල්ල ඒක. ඔව්. හරි. එතකොට අයිය දැන් අරගෙන දැන් ඒකට ටික කාලයක් යනවනේ. එතකොට මේ සඳ රජිනී කියන නම මේ බස් එකට ආවේ කොහොමද කියන දේ අපි කතා කරොත් බලන් ඉන්න අයට. අපි මේක හැදුවේ රන්නේ. එහෙදී හදනකොට මේ මල්ලි කෙනෙක් තමයි මම නමක් නැතුව හදන් ගියා. එතකොට මේ මල්ලි කෙනෙක් සෙට් වෙලා ඉතින් එයා ඇහුවා මොකක්ද අයියේ නම කියලා බලලා. ඔව් මම කිව්වා මේ එහෙම තා විශේෂයක් නෑ මල්ලි. නමක් නැතුව කරන් යනවා හොඳ නමක් තිබුණොත් දානවා කියලා. හොඳ නමක් තිබ්බොත් දානවා කියලා එයාට කිව්වා. එයාට කිව්වා. එයා ඊට පස්සේ ඔයාට මම පහෝදාර කියන්නම් කියලා පහෝදා රෑ 9ට විතර කතා කරලා කිව්වා මේකට සඳ රජිනී කියන නම ගැලපෙනවා කියලා. ගැලපෙනවා කියලා. එතකොට මම කිව්වා ඒක හොඳයි කියලා හිතනවා නම් අපි ඒක දාමු කියලා. ඒක දාමු කියලා. හරි ඒතකොට මේ බස් එකේ ස්ටිකර් ගහලා තියෙනවා. ඔව්. ඊට පස්සේ සුදු යකඩ. මේ දෙකම තියෙනවනේ. ඔව්. ඒ වගේ දේවල් ඔයා කරේ කොහෙන්ද? ඒව කරන්න ගියාම ඔයාට ලැබුණු සහයෝගය කොහොමද? කියන්නේ ඔයා ඇත්තටම ඔයාගේ බස් එක ගත්ත ඉස්සරෝමනේ. ඔව්. ඔයාට ඒ ගියපු තැන් වලින් කොහොමද හම්බුණ සහයෝගය? එයාලා ගැන අපි මතක් කරොත්, ඒ කියන්නේ අද මේ බස් එක තියෙන්නේ ඒගොල්ලෝ හින්දානේ මෙතන මේ විදියට. අනිවාර්යයෙන්ම ඕකට ඔය තත්ත්වෙට ඕගෙන් ප්‍රධානම මූලික වුණා විකුම් අයියා. විකුම් අයියා තමයි මේ ඕක අපි මෙහෙම කරමු කියලා කිව්වේ. එයා පස් කරන අදහස මගේ තිබුණේ. මම කිව්වා එයාට එයා අවශ්‍යයක් කරලා දෙන්න කියලා වෙලා ඊට පස්සේ එයා කිව්වා ඉතින් ඔයාට කොයි රූපද ඕනේ කියලා. ඉතින් මම රූපෙත් කිව්වා. ඊට පස්සේ එයාලා තමයි මේක මෙහෙම කරමුයි කියලා කිව්වේ. මේ උදාර මල්ලි විකුම් අයියාගේ ඉන්න උදාර මල්ලිලා තමයි ඔය එඩිට් කරලා අරේ මේ කරලා ඔබ පිළිලක් කරලා දුන්නා. අනිත් එයාගේ දේවල් විස තීරමල්ලව මේ මාර උනන්දුවෙන් මේ වැඩේ කරා දුන්නා. සුද්ධියකට වලින් හැඩ ගන්නවන්න මේ නවෝදය පාදුක්ගේ නවෝදය තමයි නවෝදයස් අන්න එයා තමයි මුල් උනේ. ඉතින් එයාටත් අපි ගිහිල්ලා අදහස් ටික කිව්වහම අපිට එකක් කරනකොට නිසා අපිට අදහස් අඩුයි. අර එයාලා ගොඩක් කරන හින්දා අදහස් වැඩි එයාලට. එයාලා හොඳ විදිහක් බලලා කරමු කියලා කිව්වම එයා තමයි ගොඩක් හැඩගැන්වීමේ කටයුතු වලට ගොඩක් උදව්. බස් එකක් කියපුවාම ගොඩක්ම කතා වෙන දෙයක් තමයි ලයිට්. මේ ලයිට් සිස්ටම් මේ තත්ත්වෙට ගේන්න කරන්න ගත්තේ කොහෙන්ද? ඔව් මේ ලයිට් සම්පූර්ණම පළවෙනිම ලයිට් සම්පූර්ණ වීරුවේ විකුම්මය ගාව ඉන්නවා සුරාත් කියලා
මල්ලිගිරි. එයා සුරාත් තමයි මේ ලයිට් විස්තරයේ මූලිකව වෙලා ලයිට් විස්තරේ මේ දත්තර ගෙනාවේ සුරාත්. ලයිට් බස් එක අදන් යන අතරතුරදී අපිට මේ ලයිට් සම්බන්ධ අයිඩියාව තිබ්බට මේ සර්කිට් එහෙමයි මෙහෙමයි කියලා එහෙම අයිඩියාවක් අපිට තිබුණේ නැහැ. ඒ සුරාත් මල්ලි තමයි ඒවා විස්තර කරලා ඒවා ඔක්කොම මේව කරලා ඒවා මේ සර්කිට් හදවලා සේරම කරලා ওই තත්තර ලයිට් අරන් දුන්නේ එයා තමයි. අපි ලයිට් ගැන කතා කරමු සවුන්ඩ් සිස්ටම් එක අමතක කරන්න බෑනේ. එතකොට මේ සවුන්ඩ් සිස්ටම් එක ගැනත් අපි කතා කරමු. එයාලා ඒව ගැන දැනගන්න කැමතිනේ අපි. ඔව්. ඒක කරා දුන්නේ මේ විකුම්බය ගාව ඇවිල්ලා සවුන්ඩ් හයි කරන කෙනෙක් ඉන්නවා මේ කවුද? සුජිත් කියලා. ඔව්. සුජිත් අයියා තමයි මේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එක ඔක්කොම එයා චෙක් කරලා අපි අදහස් දුන්නා මෙහෙම කරමුයි කියලා. එයාගේ අදහසත් එකතු කරලා එයා අර බෆර් ෆයිබර් කරලා ඒවා ලොකු දේවල් කරලා ඉවරලා වෙනස් කරලා අපිට හිතු විදිහට කරලා දුන්නේ යා තමයි. දැන් මේ බස් එකේ අපි ස්ටිකර් ගැන කතා කරා, සුදු යකඩ ලයිට් සවුන්ඩ් ඔය ඔක්කොම ගැන කතා කරානේ. ඒවා ඔක්කොම කියන්නේ බස් එකට අපිට ආපු දේවල් නෙවෙයි, අපි ෆිටින් එකතු කරපු දේවල් නේ. ඔව්. ඒ දේවල් වලට සාමාන්‍යයෙන් කොච්චර වියදමක්, ඒ කියන්නේ බස් එක දැන් මේ තියෙන තත්ත්වයට ගේන්න කොච්චර වියදමක් වෙලා තියෙනවද බස් එකේ? ඔව්. මේ සේරම දේවල් වලට මේ දක්වා මම හිතනවා. ඔව්. අමතර වියදම් නැතුව මූලික වියදම් තමයි මේ එකතු කරලා බලලා තියෙන්නේ. ඔව්. මූලික වියදම් ටික ලක්ෂ 26යි 27යි අතර ගිහින් තියෙනවා. ලක්ෂ 26යි 27යි අතර ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ බස් එකේ යන කෙනෙකුට, ඒ කියන්නේ පැසෙන්ජර් කෙනෙකුට ට්‍රිප් එකක් යන ඕනම කෙනෙකුට මේ බස් එකේ අපි දීලා තියෙන ෆැසිලිටිස් මොනවද කියලා. දැන් මම දන්නවා, අපි දන්නවා මොනවද මේ බස් එකේ තියෙන්නේ කියලා. අපි බස් එක ගාවට ආපු ඉන්න. තව කෙනෙක් හිතන්න පුළුවන් නේ මෙයා, ඒ කියන්නේ අපි මේ බස් එකේ අපිට මොනවද ගන්න පුළුවන් ෆැසිලිටිස් කියලා. ඔව්. ඒක ගැන මොනවද කියලා තියෙන්නේ? තියෙන අවශ්‍ය කරන තියෙන සේරම දේවල් තියෙනවා. දැනට ඔය බස් වල නැති දෙයක් නැහැ. ඉතින් මේ දේවල් අපි ගාව සේරම තියෙනවා. අපේ වැඩි විස්තර දැනගන්න පුළුවන් පේජ් එකට ඇඩ් වෙලා බලුවා නම් ඔක්කොම දැනගන්න විස්තර තියෙනවා. විස්තර තියෙනවා. හරි, අපි දැන් බස් එකේ ෆෝන් නම්බර් එකක් කොහොමද අපේ වීඩියෝ එක දාපුවාම ඕගොල්ලන්ට පුළුවන් බස් එකේ, ඒ කියන්නේ බස් එකට කෝල් කරලාම ඕගොල්ලන්ට අවශ්‍ය විස්තර, වැඩි දුර විස්තර ලබා ගන්න පුළුවන්. හරි, අපි අද ගොඩක් දේවල් කතා කරා. ඉතින් වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. මට කියන්න විජිතයි මේ බස් එකේ ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට මොනවද කියන්න තියෙන්නේ? මේ බස් එකේ ට්‍රිප් එකක් යන්න ඉන්න කෙනෙකුට මොනවද කියන්න තියෙන්නේ? අපි පළපුරුදු වියදමක් ඉන්නවා අපි ළඟ. ආරක්ෂාව පිළිබඳව අපි සුරක්ෂිත වාහනයකින් රැගෙන යනවා. ඊය සහායක හැටියට තිල්න මල්ලි ක්‍රියා කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අද ගමනක් ගිහින් ආවහම හෙට හයර් එකක් බාර ගන්න නැහැ. මොකද ඒකට හේතුව ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නේ මේ පැත්තෙන් තියෙනකොට බස් එකේ පිරිසිදුභාවය රැක ගන්න ඕනේ හින්දා අපි හෙට ගමන් යන්නේ නැහැ. මොකද හොදන්න ඕනේ, කාපට් හොදන්න ඕනේ, පිහන්න ඕන. ඒ දේවල් කරගන්න අපිට දවසක් ඕන. මේ දවසට හෙට හයර් එකක් යන්න විදියක් නැහැ. ඒ හින්දා අපි මේ දේවල් කරලා ඊට පස්සේ තමයි ආයේ හයර් එක ගැන බලන්නේ. හරි. දැන් මෙතන ඒ කියන්නේ මේ ඩ්‍රයිවර්, ඒ කියන්නේ රියදුරු අපේ ඉන්නේ අයියෙන්න ඉන්නේ අයියා ගැන කියුණා. ඊට පස්සේ රිය සහායක විදිහට ඉන්නේ තිලින. හරි. මේ දෙන්න ගැන මොකද කියන්න තියෙන්නේ? කියන්නේ මොන වුණත් බස් එකේ වගකීම තියෙන්නේ මේ දෙන්න අතේනේ. ඔව්. මේ දෙන්න ගැන කියන්න තියෙන්නේ මේ බස් රථය පිළිසිනුවට අරිස්සමට ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්න මේ දෙන්න ලොකු වෙනසක් ගන්නවා. මට වඩා. ඒ කියන්නේ ආරක්ෂාව ගැන හැමදේම හැමදීම මට වඩා ලොකු වෙනසක් ගන්නවා මේ පවත්වාගෙන යන්න. මොකද මේවා පිළිසිනුවට ආරක්ෂාවට පැවතුනේ නැත්නම් ඉදිරියට යාමක් නැහැ. ඔව් ඒකයි. එහෙනම් ඒ වගකීම අතින් අංගකෙම කියන්නේ. හරි, ඒ කියන්නේ මමත් දැන් අද ගමනක් ගියපු හින්දා මම දන්නවා මේ කීප දේවල් ඔක්කොම ඇත්තේ කියලා. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මම රෙකමන්ඩ් කරනවා මේ දෙන්න ගැන. ඉතින් ගොඩක් ස්තුතියි විදිහටයි අපිට ගොඩක් කාර්යබහුල දවසක් ගන්නවා මේ අවස්ථාව ලබලා. අපි එනම් මේකේ තව අලුත් විශේෂාංග වගේ එකතු වෙනවා කියලා ආරංචියක් අපිට ලැබුණා. ඒවත් එක්ක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා. Daytime.
control the fellowship.